අයිබෝන් යාළුවනේ ඊෆික්ස් channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ ගෙදරට ගොඩක් ප්‍රයෝජනවත් ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට් එකක්. ඒ තමයි water tank full alarm එක. ඒ කියන්නේ ඔයාගේ ගෙදර වතුර ටැංකිය පිරුණාම ඒක දැනුවත් කරන පොඩි සර්කිට් එකක්. ඉතින් ගොඩාක් වෙලාවට ඔයාගේ ගෙදර වතුර ටැංකිය පිරුණාම ඉන්නට පස්සේ මෝටරේ නවත්තන්න අමතක වන නිසා වතුර අපත යනවා. අද හදන මේ සරල සර්කිට් එකෙන් ටැංකිය පිරුණ ගමන් බසර් එකක් වැදිලා ඔබට දැනුම් දෙනවා. ඒක හදන්න ඕන වෙන්නේ පොඩිම පොඩි කම්පොනන්ට් ටිකක්. ඉතින් වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. අන්තිම වෙනකම් බැලුවාම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි කොහොමද මේ සරල සර්කිට් එක හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ අපිට මේකට ඕන වෙනවා 808 C800 ට්‍රාන්සිස්ටරයක්. ඒ වගේම 12 වෝල්ට් ඇක්ටිව් බසර් එකක් ඕන වෙනවා. ඉතින් තව අපිට මේකට 1 කිලෝ ඕම්ස් රෙසිස්ටර් එකක් ඕන වෙනවා. ඒ වගේම වයර් ටිකක් හොයාගන්න ඕන. ඒ වගේමයි අපිට මේකට 12 වෝල්ට් DC පවර් සප්ලයි එකක් ඕන වෙනවා. හොඳ පවර් සප්ලයි එකක් මේකට හොයාගන්න ඕන. ටිකක් උසස් තත්ත්වයේ එකක්. ඉතින් යාළුවනේ අපි මේ යොදා ගන්න 800 ගැන පොඩි සඳහනක් කරොත් මේකේ එක එක නිෂ්පාදකයන් අනුව මේකේ එමිටර් බේස් කලෙක්ටර් වෙනස් වෙනවා. දැන් මම මේ අරන් තියෙන C800 මේක C800A මේකේ බලන්න මේ කොනේ ඉඳන් BCE විදිහට තමයි තියෙන්නේ. මේකේ දකුණු පැත්තේ තමයි බේස් එක තියෙන්නේ, මැද කලෙක්ටර් එක. ඒ වගේම එමිටර් එක මේක මේ ට්‍රාන්සිස්ටරේ අයිනෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ C800 බේස් එමිටර් කලෙක්ටර් තියෙන්නේ. ඉතින් එක එක නිෂ්පාදකයන් අනුව සමහර වගේ මැදටත් බේස් එක එනවා. ඒක නිසා මේකේ ඔයාලා මල්ටිමීටර් එකකින් චෙක් කරලා මේක මේ සර්කිට් එකට යොදනකොට මල්ටිමීටරෙන් පළමුව චෙක් කරලා ඊට පස්සේ මේක යොදන්න. යාළුවනේ මම දැන් මගේ පරිපථය නිර්මාණය කරන්න යන්නේ අපේ වෝටර් ලාම් පරිපථය. මම පළමුවෙන්ම ඔයාලට පේනවා ඇති මම ට්‍රාන්සිස්ටරේ පැතලි පැත්තේ ඉඳන් දකුණු පැත්තේ පළවෙනි පින් එක තමයි මේකේ බේස් එක. ඒ වගේම මැද පින් එක කලෙක්ටර් එක. වමේ තියෙන පින් එක තමයි එමිටර් එක. මම ඔයාලට ඩයග්‍රෑම් එකෙත් දාලා ඇති ඒක. දැන් මම මේකේ බේස් එකට පළමුවෙන්ම ඔයාලට පිනේ මෙතන මම රෙසිස්ටර් පහගන්න යන්නේ. ඒ කියන්නේ මගේ 1 කිලෝ ඕම්ස් රෙසිස්ටරය මම පළමුවෙන්ම ට්‍රාන්සිස්ටරේ බේස් පින් එකට පහ ගන්නවා. මෙහෙම ඉස්සරම EM පොඩ්ඩක් ගන්න ඕන. පළමුව තියන්න බේස් එක ට්‍රාන්සිස්ටරේ බේස් එකට. ඊට පස්සේ මෙහෙම රෙසිස්ටරේ මේ විදිහට හිමීට අපි පාස් ගන්න ඕන බේස් පින් එකට. ඔන්න මම දැන් බේස් පින් එකට රෙසිස්ටරේ පාස් කරගෙන ඉවරයි. ඊට පස්සේ යාළුවනේ බසර් එකේ ඔයාලට පේනවා ඇති මේකේ ධන කියලා මාක් කරලා තියෙනවා. මේ පැත්ත බසර් එකේ පොසිටිව් පැත්ත. ඒ වගේම අනිත් පැත්ත නෙගටිව් පැත්ත. මම බසර් එකේ නෙගටිව් එක ඊළඟට ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් පින් එකට පාස් ගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මම දැන් මෙන්න මේ විදිහට පරිස්සමෙන් EM පොඩ්ඩක් ගන්න එකෙත් ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් පින් එක. ඔන්න දැන් මම බසර් එකේ නෙගටිව් පින් එක ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් පින් එකට මේ විදිහට පාස් ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපිට මේ බසර් එකට සප්ලයි දෙන්න ඕන. ඒක නිසා අපි බසර් එකේ පොසිටිව් පින් එකට වෙනම වයරයක් පාස් ගන්නවා. ඒකට තමයි අපි DC පොසිටිව් සප්ලයි එක දෙන්නේ. ඔන්න මම දැන් බසර් එකේ ධන පින් එකට මේ විදිහට ගුරු පාටින් වයරයක් පාස් ගන්නවා. ඒක ධන වයරකට තමයි ධන සප්ලයි එක තමයි පාස් ගන්න. ඊට පස්සේ මම මේකේ බසර් එකේ එතනින් පාස් කරනවා. ඊට පස්සේ මම මේකේ මේ සුදු වයර් එක ට්‍රාන්සිස්ටරේ එමිටර් එකට පාස් ගන්නවා. තවත් වයර් එකක් මේ ඔයාලට පේන්නේ මේ ට්‍රාන්සිස්ටරේ එමිටර් එකට තමයි මෙන්න මේ වමෙන් තියෙන එමිටර් එක
මම දැන් ඉමිටර් එකට මේ වයර් එක මේ විදිහට පාස් ගන්නයි යන්නේ. ඔන්න ඔයාලට පේනවා ඇති. මම දැන් එමිටර් එකට මේ විදිහට පාස් කරනවා. මේක පාස් ගන්නදී බොහෝ වෙලාවට ඉතින් පාස් ගන්න ටිකක් අමාරුයි. නමුත් පරිස්සමෙන් කරගත්තොත් පාස් ගන්න පුළුවන් මේ විදිහට. ඔන්න මම දැන් සප්ලයි වයර් දෙක පාස් කරගෙන ඉවරයි. මේකට තමයි අපි DC 12 volt සප්ලයි එක දෙන්නේ. ඊට පස්සේ අපි ප්‍රොබ් වයර් දෙකක් පාස් ගන්න ඕනේ. ඒක තමයි ටැංකියේ water full level එකට යන වයර් දෙක. ඉතින් එකක් මම මේකේ බසර් එකේ ධන එකකින් එක වයර් එකක් මම ප්‍රොබ් එකක් විදිහට ගන්නවා. ප්‍රොබ් වයර් එකක්. අනිත් එක මම රෙසිස්ටරේ මේ ඉතිරිලා තියෙන පැත්තේ රෙසිස්ටරේ අනිත් කොනෙන් එක ප්‍රොබ් වයර් එකක් මම පාස්සලා එළියට ගන්නවා. ඉතින් මම දැන් මේ වයර් දෙක පාස් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔන්න මම දැන් එක වයර් එකක් ප්‍රොබ් වලට යන එක වයර් එකක් රෙසිස්ටරේ එක කොනකට පාස් ගන්නවා මෙහෙම. මේ විදිහට මම ඔන්න රෙසිස්ටරෙන් එක ප්‍රොබ් වයර් එකක් මේ විදිහට පාස් ගත්තා. ඊට පස්සේ යාළුවනේ මම අනිත් ප්‍රොබ් ටැංකියට යන අනිත් ප්‍රොබ් වයර් එක බසර් එකේ ධන පොසිටිව් ධන ගහලා තිබිච්ච පින් එකට මේ විදිහට පාස් ගන්නවා. මේක තමයි ටැංකිය වෝටර් ලෙවල් එකට යන අපි දාන ප්‍රොබ් වයර් දෙක. ඉතින් මම දැන් මේක පාස් කරගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ විදිහට මේක පරිස්සමට පාස් ගන්න. ඉතින් ප්‍රොබ් එක රෙසිස්ටරෙන් යන එකක් යනවා ප්‍රොබ් එකට. අනිත් එක බසර් එකේ ධන වලින් යන වයර් එක. ඉතින් යාළුවනේ මම මේක ගැන පොඩි සඳහනක් කරන්නම් කොහොමද මේ සර්කිට් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ තමයි අපේ සර්කිට් එකට පවර් සප්ලයි දෙන වයර් දෙක. ඒ වගේම ඔයාලට අනිත් පැත්තෙන් මම තව වයර් දෙකක් අරන් තියෙනවා. ඒක තමයි අපේ ප්‍රොබ් දෙක. ඒ කියන්නේ ටැංකියට යන ප්‍රොබ් වයර් දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන මේ පේන්නේ ඔයාලට. ඉතින් යාළුවනේ මේ ප්‍රොබ් වයර් දෙක අපි ටැංකියේ water full level එකට තමයි හයි කරන්න ඕන. ඉතින් අපි මේ වයර් දෙක full level එකට හයි කරනවා. ඉතින් වතුර full level එකට එනකම්ම මේ සර්කිට් එක off එකේ තමයි තියෙන්නේ. ටැංකියේ වතුර full level එකට ඇවිල්ලා ඊට පස්සේ වතුර මේ දාන ප්‍රොබ් දෙකේ ගෑවෙන ගමම්ම මේකේ වතුර හරහා පොඩි කරන්ට් එකක් ට්‍රාන්සිස්ටරේ බේස් එකට යනවා. ඉතින් ඊට පස්සේ යාළුවනේ 828 ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවා. ඊට පස්සේ බසර් එකට කරන්ට් එක එනවා. කරන්ට් එක ආවට පස්සේ එලාම් එක වදින්න පටන් ගන්නවා. මේ විදිහට තමයි යාළුවනේ මේ සර්කිට් එක වැඩ කරන්නේ. මේ පරිපතේ තියෙන වටිනාම දේ තමයි යාළුවනේ ගොඩාක් කම්පොනන්ට් අඩුයි. ඒ වගේම හරිම සරල පරිපතයක්. හොඳ යාළුවනේ අපි දැන් මේක පරීක්ෂා කරලා බලමු අපේ පරිපතේ කොහොමද කියලා. ඉතින් මම මේ SMPS එක හරහා මගේ පරිපතේට මේ විදුලිය සපයන්න යන්නේ. මම මෙතන වෙනම කප් එකක් තියලා තියෙන්නේ. මේකට මම වෙනම වෝටර් ලෙවල් එකක් විදිහට මේකට වතුර පුරවනවා. ඔන්න මම දැන් පවර් ස්විච් එක ඔන් කරනවා. අපි දැන් බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ඔයාලට දැන් පිනේ මම දැන් මේකට මේ විදිහට වතුර ටිකක් දාන්නයි සූදානම් වෙන්නේ. ඔන්න මම දැන් මේකට වතුර ටික දානවා. මේකේ ලෙවල් එකක් එනකම්. දැන් අපි බලමු අපේ පරිපතේ වැඩ කරන විදිය. ඉතින් ඔන්න ඔයාලට දැන් ඇහෙනවා ඇති මේ පරිපතේ එලාම් එක වදිනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. වෝටර් ලෙවල් එක ආපු ගමන්ම මේ ප්‍රොබ් දෙකට වතුර ගෑවුන ගමන්ම එලාම් එක නාද වෙනවා. ඔන්න මම මේක ඉස්සුවාම නැති වෙනවා. ඊට පස්සේ ඔන්න බලන්න නැති වෙනවා. ආයෙ දැම්මාම ආයෙත් එලාම් එක වදිනවා. ඉතින් මේ විදිහට තමයි මේ පරිපතේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. ඉතින් මේ සර්කිට් එක ඔයාලා නිර්මාණය කරනකොට හොඳ ඇක්ටිව් බසර් එකක්ම දාන්න. ඒ වගේම මේකට
මේකේ ප්‍රොප් දෙකට හොඳ ස්ටේන්ලස් ස්ටීල් තහඩු වලින් තහඩුවක් කපලා දාන්න. මොකද එහෙම දැම්මහම දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේකට දාන පවර් සප්ලයි එක හොඳ තත්ත්වයේ හොඳ උසස් එකක් දාන්න. එතකොට හොඳ පැවැත්මක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේම තවත් අලුත් වීඩියෝ බලන්න මගේ channel එක Epix channel එක subscribe කරන්න කියලාත් මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම මේ සර්කිට් එක අප්ඩේට් කරලා ඔයාලගේ වතුර මෝටරේ ඕෆ් වෙන විදිහට මේ සර්කිට් එකකින් වැඩ කරන විදිහ මම වෙනම පරිපථයක් ගොඩනගන එක පෙන්නනවා. ඉතින් ඒ වීඩියෝ එකත් මම ළඟදීම ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඉතින් ඒ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. ඒ වගේම සුබ දවසක්.